Babies Zoo. ඉතින් වෙනස්ම විදිහේ නමක් එක්ක චිත්‍රපටයක්. ඉතින් මගේ අලුත්ම චිත්‍රපටය. මෙහි මම රඟපාන්නේ ඉන්ස්පෙක්ටර් කෙනෙක් විදිහට. ඉතින් ඇත්තටම ගොඩක් මම excited මේ නිර්මාණයට සහ මේ චරිතයට සම්බන්ධ වෙන්න. මොකද වෙනස් විදිහ මම කරපු නිර්මාණ අතරේ ගත්තහම මගේ චරිතය ගොඩක් වෙනස් වෙනවා මේක ඇතුලේ. ඉතින් ඒකටත් එක්කම තමයි තවත් මේකේ තියෙන විශේෂත්වය මේ නිර්මාණය semi animation නිර්මාණයක්. ඉතින් ලංකාවේ ප්‍රථම වතාවට semi animation සහ චරිත ගොඩක් මේ නිර්මාණය ඇතුලේ animated වෙලා තියෙනවා. ඉතින් මෙහි ප්‍රධාන චරිත කරන්නේ ඇත්තටම කියනවා නම් මේ zoo එකේ ඉන්න සත්තු. ඉතින් ආදරණීය සත්තු කීප දෙනෙක් ඉන්නවා. ඉතින් මේ අය ගැන ඔයගලන්ට වැඩිදුර විස්තර ඉස්සරහට දැනගන්න හම්බෙයි. ඉතින් ඒ වගේම තමයි මේ චිත්‍රපටයට සම්බන්ධ වෙලා ඉන්නවා ඉෂාංකා, දර්ශන්. ඉතින් මේ වගේ ගොඩක් සහ තවත් කියන්නේ ප්‍රවීණයෝ රසකුත් මේ නිර්මාණයට සම්බන්ධලා තියෙනවා. ඉතින් මේ හැමෝමත් එක්ක සුන්දර වැඩක් කරන්න හරිම ආසාවෙන් බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් අරුණ ජයවර්ධන මහත්මයා මෙහි අධ්‍යක්ෂකවරයාවත් මතක් කරනවා. ඒ වගේම මෙහි රචක සුනිත් මාලිංග මහත්මයා සහ අශෝක් මහත්මයා මෙහි නිෂ්පාදකවරයා මේ හැමෝටම මම ස්තුතිවන්ත වෙනවා මෙවැනි නිර්මාණයක් මේ කියන්නේ මේ තියෙන සිනමාවට අපේ පුංචි ලංකාවේ මේ තියෙන සිනමාවට මෙවැනි විවිධාකාර විදිහේ නිර්මාණ රැගෙන එනවාට.